ආරම්භ කරන්න. එහෙනම් ආදරණීය අම්මේ තාත්තා එකක් මතක තියාගන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ විපක්ෂ නායකයෙක් වෙච්ච වෙලාව ඉඳලා එතුමා හරි දේ කිව්වා. හැබැයි මේගොල්ලෝ ඒක උසුළු වලට ලක් කරන්න උත්සාහ කරා. කොවිඩ් ආවම එතුමා කිව්වා මාස්ක් ගේන්න කියලා. hina වුණා. වැක්සින් ගේන්න කිව්වා. hina වුණා. ගේන්න වුණා. බංකොලොත් වෙන්න යන්නේ IMF යන්න කිව්වා. hina වුණා. දැන් IMF එකේ පස්සලෙව කනවා. හරිද? ඊළඟට හෝමුස් සමුද්‍ර සංධිය ගැන කියද්දි hina වුණා. අන්තිමට මොකද උනේ? ඇත්ත ඒක වෙලා ඩීසල් ලීටරේ ඩීසල් බැරල් එක $280කට ගෙනල්ලා ලංකා ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ ලොකුම ගානට අරගෙන හොරකම් කරන රාජ්‍යයක් බවට පත් කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට සමගි ජන බලවේගයට අයුම් කන් දුන්නා නම් ඒක වෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕන. ඒ නිසා අවසාන වශයෙන් මම තමුන්නාසලට කියන්න ඕන මේ රටේ ජනතාව දැන් දෙපාරක් උගත් බුද්ධිමත් හොර නඩේට රැවටුණා. ඇන්දුනා, ඉල්ලන් කෑවා, පෝලිං වලට ගියා, ඩොලර් එක වැඩි වුණා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දැන් විකල්ප නැහැ. මේ රටේ ජනතාවගේ දුක හඳුනන, මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්, මේ රට ලෝකයට ගෙනන්න පුළුවන් එකම කණ්ඩායම ඉන්නේ හොරකම් දූෂණ චෝදනා නැති කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ පමණයි. ඒ නායකයා පිරිසිදු නායකයෙක් ඉන්නේ සමගි ජන බලවේගයේ පමණයි. එහෙනම් ඊළඟ වෛද්‍යනය වෙද්දී සමගි ජන බලවේග ආණ්ඩුවක් හදලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ රට දියුණුව කරා ගෙනියන්න එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.